හෙලෝ ඇනිම් රියර්ස්. ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නේ World Defined Dan God කියන මාරම ලස්සන ස්ටෝරි එකක් තියෙන ඩොන්ගෝ එක ගැන. ඉතින් අද අපි කතා කරන්නේ හතරවෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එක ඉවර වුණ තැනින් පටන් ගන්න මේ එපිසෝඩ් එක බලන්න. එහෙනම් ඔයාලා සෙට් වෙන්න. අපි යමු අද වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න අද කතා පටන් ගන්නේ කලින් තිබ්බ ෂෙන්සියන් හා ෂෙන් ඊහාන් අතර ෆයිට් එකෙන්මයි. ඉතින් ෆයිට් එක ඔහොම දිගටම යද්දී ඔයාලට මතකද ෂෙන්සියන්ට අමුතුම පවර් එකක් එකතු වුණා. ඒ සූනියායෝ නිසා. ඉතින් දැන් ඉස්සරහට ෆයිට් එක ඇදෙන්නේ මෙන්න මේ ෂෙන්සියන්ගේ අලුත් ඇබිලිටි එකත් එක්ක. ඉතින් කොහොම හරි එයාගේ වෙනම ලෙවල් එකකට ලං වෙලා ඉන්න නිසා ෂෙන් ඊහාන් හිතන්නේ දැන් ඉතින් මෙයාව පරද්දන්න හරිම අමාරුයි කියලා. ඒත් එක්කම ඇසිපිය ගහන සැනින් අයිස් බාධක සේරම සුළු විසිළු වෙලා යනවා. ඉතින් මේ සැරසෙන්නේ ෂෙන් ඊහාන් එයාගේ ලොකුම ලොකු ප්‍රහාරයක් වෙන ස්වර්ගීය සීත තලය කියන දිව්‍යමය ප්‍රහාරය ලබා දෙන්නයි. ඉතින් මේක එයාගේ ලොකුම ටෙක්නික් එකක්. ඉතින් මේ ටෙක්නික් එක යූස් කරත් එයාගේ ෆුල් පවර් එක දාලා හැබැයි යාට මේ වෙලාවේදී බැරි වෙනවා ෂෙන්ෂියාන් වනන් නවත්තන්න. ඉතින් ෂෙන්ෂියාන් දැන් ඉන්නේ වෙනමම ලෙවල් එක කියලා මම ඔයාලට කලින්ම කිව්වනේ. ඉතින් දැන් එයාගේ පවර් එකත් එක්ක හැප්පෙන එක හරිම අමාරුයි. ඉතින් ෂෙන්ෂියාන් නම් දැන් ඉස්සරහට ඇදෙන්නේ කිසිම බයකින් තොරවයි. ඉතින් එයාගේ ඉස්සරහට එන සීතල කුණාටු ඔක්කොම පහු කරගෙන එයා මකර ගිනිදැල් ආධාරයෙන් ඒ කුණාටු නැවත හරවා යවනවා. ඊට පස්සේ ඉතින් ෂෙන් ඊහාන්ට අලුත් ප්‍රහාරයක් එල්ල කරපු අපේ ෂෙන්ෂියාන් මේ ෆයිට් එක මේ විදිහට දිනනවා. ඉතින් යාළුවනේ මේ ෆයිට් එක ෂෙන්ෂියාන් දිනනත් එක්කම අපිව ගෙනියන්නේ වෙනමම කතාවකට. එතෙන්දී අපිට පෙන්වන්නේ යාවෝ තිහන් හුවාසා ඒ වගේම ෂියන්ගේ තාත්තව. ඉතින් මේ දෙන්නා මෙහෙම කතා වෙන ගමන් යාවෝ තිහන් හුවා කියන්නේ අර ෂෙන් පවුල අතුගාලා දාන්න බැරුණේ අලුතෙන් ආධ්‍යාත්මික නහර අවදි කරගත්ත අර කොල්ල නිසා. ඉතින් ඌව තමයි ඉස්සෙල්ලාම අපි අයින් කරලා දාන්න ඕනේ මේ ගේම් එකෙන් කියලා. හෙට සර්ගම අධිරාජධානිය අධිරාජනීය මාලිගාවට එනවා. එතකොට ෂියන්වත් එක්කන් එන්න අපේ විවාහය ගැන හැමෝටම කියන්න. ඒ වගේම මෙතෙන්දී කියනවා මං අර මෝඩයාවත් ඉක්මනටම නැති කරලා දානවා. ඊට පස්සේ ෂෙන් පවුලේ හැමදේම මගේ තමයි කියලා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්වන්නේ ෂියන් මෙතනදී ඇහැරෙනවා. ෂෙන් ඇහැරිලා එයාගේ තාත්තෙන් අහන්නේ තාත්තේ ඔයාගේ තුවාල වලට කොහොමද කියලා. ඉතින් මේ වෙලාවේදී ෂෙන් තියන්නවා නම් කියන්නේ මගේ තුවාල ඉක්මනට සනීප වෙනවා කියලා. ඒත් එක්කම ආහාර ගන්න ගමන් ඉන්න ෂෙන් මේ වෙලාවේදී බායුයුගෙන් අහනවා "සූනියායෝ කොහෙද කියලා." ඉතින් ඒත් එක්කම බායුයු නම් කියන්නේ එයා ලොකු නින්දකට ගියා. ඊයේ ඔයාගේ ශක්තිය වැඩි කරන්න එයාගේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩක් පාවිච්චි කරා. ඒ නිසා දැන් එයා ඉන්නේ ටික කාලයකට නින්දකට ගිහින්. ඊට පස්සේ ෂෙන්ෂියන් අහනවා මේ වෙලාවේදී මට මොනවද කරන්න පුළුවන්. ඒත් එක්කම බායුයන් කියන්නේ ඔයා හොඳට ප්‍රැක්ටිස් වෙන්න. ඒකෙන් විතරයි අපි ඔයාට බේරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඉතින් අපිට පෙන්වන්නේ එයාලා ප්‍රැක්ටිස් වෙනවා. අසුර මකර බලය අකුණු ගුණාංගයෙන් ප්‍රගුණ කරන්න මට පුළුවන්ද කියලා මේ වෙලාවේදී බායුයුගෙන් අහන ෂෙන්ෂියන්ට බායුයු නම් කියන්නේ මරණයට බය නැත්තම් ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ චෙන්සියන් හදන්නේ අසුර මකර බලය අකුණු ගුණාංගයෙන් ප්‍රගුණ කරන්න. මේක දිගටම කරද්දී චෙන්සියන්ට අමාරු වෙනවා. මේත් එක්කම බායුයු කියනවා දැන් ඔක අත්හැරලා දාන්න ඔයාට ඒක කරන්න හරිම අමාරුයි කියලා. ඒත් ඉතින් උත්සාහය අත්අයින කෙනෙක් නෙමෙයි චෙන්සියන් කියන්නේ. ඉතින් එයා සම්පූර්ණයෙන්ම මේක ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. එයා එක දිගට මෙන්න මේ අසුර මකර බලය අකුණු ගුණාංගයෙන් ප්‍රගුණ කරනවා. ඉතින් මේක එයා කොච්චර උත්සාහ කරත් එයාට කරගන්න බැරි දෙයක්. ඉතින් එයා කොහොම හරි මෙහෙම දිගටම ප්‍රැක්ටිස් වෙද්දී එයාට ඉතින් ගාණක්වත් නැහැ. බලද්දි ඉතින් උදෙත් වෙලා. ඉතින් මෙහෙම මහන්සි වෙලා ඉද්දී එයා දකිනවා අන්න අර තියන් වගේ කට්ටිය එයාව හොයාගෙන ඇවිල්ලා කියලා. ඉතින් එයා කොහොම හරි මෙතනදී හයිඩ් වෙනවා. ඉතින් ඒත් එක්කම තියන් වගේ කට්ටියත් මෙතනට එනවා. මෙතන හිටියනේ එයා කොහෙටද ගියේ කියලා එයාලා හැමතැනම බලනවා. ඒත් එක්කම මෙයාලගේ පිටිපස්සේ මතුවෙන චෙන්සියන් නම් මේ වෙලාවේදී එයාගේ ඉස්සරහා ඉන්න එක්කනට එක ප්‍රහාරයයි එයා එතනම ඩවුන්. ඉතින් කොහොම හරි වටේ ඉන්න අනිත් දෙන්නටත් ගහලා දාද්දී මෙතෙන්ට එකපාරට එන්නේ තියන් හුවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී මේ දෙන්න අතරේ පුංචි සාකච්ඡාවක් යනවා. ඉතින් මෙන්න මේ සාකච්ඡාවට මුල් වුණ හේතුව තමයි ෂියන්. ඉතින් මෙන්න
මේ තියනුවාටත් ඕන කොහොම හරි ශියන්චියම්ව විවාහ කරගන්න. ඉතින් මෙහෙම සංවාදය දිගටම යනවා. ඉතින් ටික වෙලාවකින් ෂෙන්ෂියාන් එයාගේ කඩුව ඇදලා අරන් තියනුවාගේ බෙල්ලට තියලා කියන්නේ ෂෙන්ෂියාන්ගේ එක කෙස් ගහකට හරි මොකක් හරි කරදරයක් වුණොත් මං තමුසේ ගැන බලා ගන්නම් කියලා. පෝ ඔයා කලබල වෙන්න එපා. ඉතින් අපි කතාවකට තමයි ආවේ. ඉතින් මං ඔයාට පොඩි අභියෝගයක් දෙන්නම්. ඉතින් මේ අභියෝගයෙන් ඔයා දින්නොත් මං කිසිදාක ඒ ෂියන්ෂියාන්ට නම් කරදරයක් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී ෂෙන්ෂියාන් කියනවා ඉතින් මේ තරඟයෙන් මං දින්නොත් ඔයා ආයෙ එයා දිහා බලලවත් අහු වෙන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි තියන්නුවා මෙතනින් යනවා. මං දවස් 3කින් ඔයාට ඒ අභියෝගය අරන් එන්නම්. හැම වංශයකම හැම කෙනාම ඉස්සරහා අපි දෙන්නගේ ෆයිට් එක තියමු කියලා ඔන්න මෙයා මෙතනින් ගියා. ඔන්න මේත් එක්කම අද එපිසෝඩ් එක අවසන් වෙනවා. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සයෝනාරා.